2026 අවුරුද්දේ ජොබ් ඉන්ටර්විව් එකකට යන්න දවස් සූදානම් වෙලා ඉන්නේ. ජොබ් මාකට් එක දැන් ගොඩාක් වෙනස් වෙලා. ඒ නිසාම දැන් ඉන්ටර්විව් කරන විදියත් හුඟක් වෙනස් වෙලා. පරණ විදියට උත්තර දීලා නම් ඔයාට ඔයාගේ ඩ්‍රීම් ජොබ් එක ලබා ගන්න පුළුවන් කමක් නැහැ. අද අපි කතා කරන්න යන්නේ 2026 දී අනිවාර්යයෙන්ම අහන common interview questions ගැන. ඒ වගේම අනිත් අය අතුරින් ඔයා කොහොමද කැපිලා පේන්නේ? stand out from the crowd. ඔයා දිය යුතු පිළිතුර මොනවාද? exact answer එක මොනවද කියලා අපි අද lesson එකෙන් ඉගෙන ගමු. Hello everyone, මගේ නම රිෂාඩ් වීරබංසා. ඔයාලගේ ඉන්ටර්විව් කෝච්. මගේ channel එකේ එකම අරමුණ යාළුවනේ ලංකාවේ අයට locally වගේම international job වලටත් යන්න උදව් කරන එක. මේ වීඩියෝ එක ඉන්ටර්විව් එක ගොඩ දාගන්න තියෙන unlimited guidance එකක්. මම අද ඔයාලට කියලා දෙන්නම් අපි කතා කරන්නේ නිකන් උත්තරයක් ගැන නෙමෙයි. ඉන්ටර්විවර් ඇත්තටම ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා. ඒක හරියටම ටාගට් කරලා අපි කොහොමද මේ ප්‍රශ්නේ වෙනුවෙන් පිළිතුරු දෙන්නේ කියලාත් අද මෙන්න මේ වීඩියෝ එකෙන් අපි ඉගෙන ගමු. right. අපි පටන් ගමු ලෝකේ ඕනෑම ඉන්ටර්විව් එකක අහන මුල්ම ප්‍රශ්නේ. පළමු ප්‍රශ්නේ. ඒ තමයි tell me about yourself. ගොඩක් අය මේ ප්‍රශ්නේදී ෆේල් වෙනවා යාළුවනේ. මෙතනින්ම ඉන්ටර්විව් එක ඉවරයි. ඇයි දන්නවද? ගොඩක් අය තමන්ගේ පවුලේ විස්තර කියනවා, ගමේ විස්තර කියනවා, පාසල් ගැන කියනවා, විනාඩි ගණනාවක් කතා කරනවා. මට නම් අහගෙන ඉන්නත් එපා වෙනවා. රික්රූටර් කෙනෙක් විදිහට මම කියන්නේ අපිට ඕනෑ ඔයාගේ බයෝ ඩේටා එක නම් නෙමෙයි. අපිට ඕනෑ ඔයාගේ වැලියු පිච් එකක්. ඒ කියන්නේ යාළුවනේ කිසියම් වටිනාකමක් ඇති කෙනෙක් කියලා ඔයා අපිට පෙන්වන්න ඕනේ. මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන විට කොටස් තුනකට කඩන්න. එකක් past, present and future. ඒ කියන්නේ හරියට උත්තර දෙන විදියක් තියෙනවා. Start with your current role, mention your past experience briefly and connect with why you are here today. උදාහරණයක් විදියට මට මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. I am a dedicated marketing professional with over 5 years of experience in digital campaigns. Currently, I am leading a team at XYZ company while I increase sale by 20%. I worked in social media management. Now I am working to leverage my skills in a managerial role at the global company like yours. දැක්කද? No rumble, no unnecessary detail. Interview එකේදී අතරතුර කතා කරන විට අනවශ්‍ය විස්තර නොදී කතා කරන්න වග බලා ගන්න. ඔයගලන් කෙලිම පොයින්ට් එකට කතා කළාම හොඳටම ඇති. ඔයාගේ ස්ට්‍රෙන්ත් එක සහ ඔයා එක හයිලයිට් කරලා ඔයා කතා කරන්න දැනගන්න ඕනේ. ගයිස්, ඊළඟට එන භයානක ප්‍රශ්නය තමයි what are your strengths and weaknesses? මෙතනදී ගොඩාක් අය කරන වැරද්දක් තමයි නිකන් තනි වචන පේලියක් දෙනවා. I am hardworking, honest and friendly කියලා කියනවා. මේවා යාළුවනේ නිකම්ම වචන සෙට් එකක් විතරයි. මේකේ කිසිම මිනුම් දණ්ඩක් නැහැ. 2026 දී මේවා වැඩ කරන්නේ නැහැ. ඔයාට ඔයා කියපු දේ ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන. Prove it with a story. ඔයා strength එක ගැන problem solving කියලා කියනවා නම් ඔයා අනිවාර්යයෙන් මේ ගැන කියන්න ඕන විදියක් තියෙනවා. ඔයාට කියන්න පුළුවන් my great strength is problem solving. For instance, in my last job, we faced a sudden server crash. I quickly coordinate with the IT team, identify the bug and fix within an hour. Save the company from the data loss. දැන් ඔයාලට තේරෙනවනේ. හරි. අපි කතා කරමු weakness ගැන. weakness වල නම් කියන්න යන්න එපා මට weakness නැහැ කියලා. ඒ වගේම I am working too hard වගේ බොරු දේවල් නම් කියන්න යන්න එපා. ඇත්ත weakness එකක් කියන්නේ. හැබැයි ඒක ඔයා කොහොමද ඒක හදාගත්තේ කියලාත් ඔයා අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. Sometimes I struggle with public speaking. However, to overcome this, I have joined a British Council speaking club and I am actively participating my presentation skills. ඔයාට මේකෙන් පෙන්눔 කරන්නේ මොනවද? ඔයාට හොඳ self awareness එකක් තියෙනවා සහ ඔයා ඒ අඩුපාඩුව දියුණු කරගන්න කැමති කෙනෙක් කියලා. ඊළඟ ප්‍රශ්නය තමයි where do you see yourself in 5 years? guys, මං හෙට මොනවා කරයිද කියලාවත් මම දන්නේ නැහැ. ඇයි මෙතන අවුරුදු 5ක කතාවක් ආන්නේ? මෙතන sense එකක් තියෙනවද? නෑ, right? මෙතන ඉන්ටර්විව් කෙනෙක් බලන්නේ ඔයාගේ අරමුණු සහ කම්පැනි අරමුණු එකට ගැලපෙනවද කියලා. ඔයා කියන්න යන්න එපා මම මගේ ඕන් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ.
එහෙම නැත්නම් කියන්න එපා මම රට යන්න ප්ලෑන් කරලා හිතාගෙන ඉන්නවා එක හයි ස්ටඩීස් වලට නැත්නම් වැඩිපුර ජොබ් වලට. ඉන්ටර්වියු එතකොටම තේරුම් යනවා ඔයා වැඩි කාලයක් මේ සමාගමේ ඉන්න කෙනෙක් නෙමෙයි කියලා. මම මේ වගේ දේවල් කියනවා ඔහොන තරම් අලතන in fact මම ඊයේ හිටපු ඉන්ටර්වියු එකක් අතරතුරද ලංකාවේ කෙනෙක් කියපු ආන්සර් එකක් තමයි මම මෙතන ඔයගලන්ට highlight කරලා පෙන්නුවේ. ඔයාගේ උත්තරේ කම්පැනි එකේ දියුණුව එකකට බැඳිලා තියෙන්න ඕනේ. ඔයා අනිවාර්යයෙන්ම අවුරුදු 5ක් වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. In 5 years, I see myself as an expert in the field. I want to grow within this company, take on more responsibilities and perhaps a leader team contribute to the company's expansion. මේ වගේ උත්තරෙන් පේනවා යාළුවනේ ඔයා කම්පැනි එකේ long term එකකට commit වෙලා ඔයා වැඩ කරන්න කැමති කෙනෙක් කියලා. දැන් අපි කතා කරන්නේ යාළුවනේ ඉන්ටර්වියු එකේ අමාරුම කොටස ගැන. ඒ තමයි behavioral questions. මම පහුගිය වීඩියෝ එකේ මේ සම්බන්ධයෙන් උගන්වලා තිනවා කොහොමද කරන්න ඕනේ කියලා. Like tell me about a time you faced a conflict. Tell me about the time you showed leadership. මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෝකෙම පිළිගත්ත ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි STAR method එක. S situation වගේ තත්ත්වය, T task ඔයාගේ වගකීම, A action එක ඔයාගත්ත ක්‍රියාමාර්ගය සහ R results ප්‍රතිඵලය. අපි බලමු conflict resolution එකක් ගැන අහපු අවස්ථාවක කොහොමද STAR method එක භාවිතා කරලා අපි ඒ සම්බන්ධයෙන් අපි උත්තර දෙන්න ඕනේ කියලා. උදාහරණයක් විදිහට මගේ සිචුවේෂන් එක තමයි මම කලින් ප්‍රොජෙක්ට් එකේ වැඩ කරද්දී ටීම් මෙම්බර් කෙනෙක් එක්ක පොඩි මත ගැටලුවක් මට ඇති වුණා. right ඩෙඩ්ලයින් එක ගැන. මගේ ටාස්ක් එක තමයි මගේ වගකීම උනේ රණ්ඩු නොවි ප්‍රොජෙක්ට් එක වෙලාවට ඉවර කරන එක. අපි කරන්න ඕනේ මම ගත්ත ඇක්ෂන් එක තමයි මම ඔහුත් එක්ක තනියම කතා කරලා එයාගේ පැත්තට අහුම්කම් දුන්නා. අපි දෙන්න එකඟ වෙලා මැදි මාවත ගැන තීරණයකට ආවා. right අන්තිමට මොනවාද ප්‍රතිඵලය? අපිට ප්‍රොජෙක්ට් එක දවස් 2කට කලින් අපි ඉවර කරන්න පුළුවන් වුණා. අපි දැන් හොඳ යාළුවෝ වගේම තමයි අපි එකට වැඩ. මේ කතාවේ ඉංග්‍රීසි වලින් අපිට ලස්සනට ගොඩනගා ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. මට කියන්න පුළුවන් once I had a disagreement with a colleague about a deadline. I need to ensure the project started on track. So I invited him for a coffee, listened to him, convinced him and we scheduled the timeline together. As a result, we deliver project on time and improved our teamwork. Guys, ඔයාලගේ කතාව මෙන්න මේ විදිහට step by step ඔයගොල්ලන් කියාගෙන ගියොත් ඉන්ටර්විව් එකට ඔයාගේ skills ගැන ලොකු පැහැදීමක් ඇති වෙනවා ඉන්ටර්විව් එකට අනිවාර්යෙන්. ඉන්ටර්විව් එක ඉවර වෙද්දී අන්තිමට ඔයාගෙන් අහනවා do you have any questions for us? කවමදාවත් no කියන්න නම් එපා. එහෙම කිව්වොත් පේන්නේ ඔයාට මේ job එක ගැන ලොකු උනන්දුවක් නැහැ. හැබැයි බුද්ධිමත් ප්‍රශ්නයක් දෙකක් අනිවාර්යෙන් අහන්න ඕනේ. Example විදියට can you tell me more about the team culture here? එහෙම නැත්නම් මට අහන්න පුළුවන් what are the biggest challenges the team is facing right now? මේ වගේ ප්‍රශ්න අහුවම යාළුවනේ ඉන්ටර්විව් එකට තේරුම් යන ඔයා කම්පැනි එක ගැන ඇත්තටම ජොබ් එකක් ගැන කෙයා කරලා ඔයා මෙන්න මේ ඉන්ටර්විව් එකට ඇවිල්ලා තියෙන කියලා. ගයිස් අවසාන වශයෙන් 2026 කියන්නේ තරඟකාරී අවුරුද්දක්. හැබැයි හරියට ප්‍රිපෙයාර් වුණා නම් මේ තරඟය දිනන එක නම් එච්චර අමාරු දෙයක් නෙමෙයි. කොන්ෆිඩන්ට් එක තියාගන්න, බොඩි ලැන්ග්වේජ් ගැන හිතන්න, ස්මයිල් එකකින් ඉන්ටර්විව් එක ඉවර කරන්න. මෙතන තියෙන යාළුවනේ ඉංග්ලිෂ් අවයර්නස් එක. ඔයාගේ ෆීල්ඩ් එකට ගැලපෙන විදියට වෙනස් කරගන්න ප්‍රැක්ටිස් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් යාළුවනේ ප්ලීස් ලයික් කරන්න, ඔයාලගේ යාළුවන් අතරත් ෂෙයා කරන්න. ඔයාට ඉන්ටර්විව් ගැන තියෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරලා කියන්න. මගේ නම රිෂාඩ් බිරබංසා. See you in the next video to crack your dream job. Good luck.